Hi everyone, welcome to Rasi Homemade Food in UK. මම අද ඔයාලට රෙසිපි එකක් අරගෙන ආවා පැන්කේක් එකක් හදන විදිය. ඊළඟ පිරින්ස් දාලා තමයි මේ පැන්කේක් එක හදාගන්න යන්නේ. ඔයාලට කැමති විදියට ඒක හදාගන්න පුළුවන්. රසට පොල් පැණි ටිකක් දාලා හදාගන්න විදිය, ෆෘට්ස් ටිකක් දාලා හදාගන්න විදිය. ඔයා කැමති පිළින් එකක් දාන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද ඒක හදාගන්නේ කියලා. අපි දැන් බලමු බැටර් එකට මොනවද අවශ්‍ය කරන්නේ කියලා. මම මෙතන plain flour අරන් තියෙනවා, milk, vanilla ටිකක්, 2 eggs තියෙනවා, taste එකට salt ටිකක් ඕනේ. මේ ටික තමයි ඕනේ බැටර් එකට. දැන් අපි බැටර් එක හදාගමු. මේක අපි හොඳට බීට් කරගමු. බැටර් එක අපි half an hour වගේ චුට්ටක් තියමු. ඊට පස්සේ පැන්කේක් ටික හදාගමු. මම පැන්කේක් එකට එක ෆිලින් එකක් හදන්න යන්නේ පොල් පැණි දාලා. මම මෙතන ෆ්‍රෙෂ් කොකනට් තියෙනවා ග්‍රේට් කරගෙන. ඒ වගේම මෙතන හකුරු එක මම ග්‍රේට් කරගත්ත ටිකක් මේකේ තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා few cardamoms. මම මේකෙන් පොල් පැණි එක හදාගන්න යන්නේ දැන්. අපි දැන් පොල් පැණි එක හදාගමු. මම මෙතන හකුරු ටික දාන්න යන්නේ මේකට. මේකට වතුර ටිකක් ඇඩ් කරගමු. දැන් බැටර් එක රෙඩි. දැන් අපි පැන්කේක් ටික හදාගමු. මම මෙතන පෑන් එකක් තියලා තියෙනවා පැන්කේක් ටික හදාගන්න. මේ විදිහට අපි පැන්කේක් ටික ඔක්කොම හදාගමු දැන්. දැන් මම පැන්කේක් ටික හදාගෙන ඉවරයි. මේ තියෙන පැන්කේක් ටික සොෆ්ට් එකට තියෙනවා. දැන් මේක ඔයාලට ඩෙකොරේට් කරගන්න පුළුවන් කැමති විදිහකට. මම මෙතන අරන් තියෙනවා ස්ට්‍රෝබෙරි, මේකේ තියෙනවා බනානා, මේකේ තියෙනවා මම හදපු මගේ පැණි පොල් එක. ඒ වගේ මෙතන තියෙනවා whipped cream තියෙනවා, මේකේ තියෙනවා peanut butter, මේකේ golden syrup තියෙනවා. කැමති එකකින් ඔයාලට ඩෙකොරේට් කරගන්න පුළුවන්. දැන් අපි එකක් ඩෙකොරේට් කරගමු. මේ තියෙන්නේ මම හදපු පැන්කේක් ටික. මම මේක ඇතුළට පොල් පැණි එක දාලා හදලා තියෙනවා. ඔයා සර්ව් කරද්දී ඒ කැමති විදියට ඒක ඩෙකොරේට් කරගන්න පුළුවන්. මේකේ බනානා තියෙනවා, ස්ට්‍රෝබෙරි තියෙනවා, පීනට් බටර් තියෙනවා, මෙතන ගෝල්ඩන් සිරප් තියෙනවා, මෙතන whipped cream. කැමති එකක් දාලා ඔයාට ඩෙකොරේට් කරගන්න පුළුවන් මේ වෙලාවට.
you for joining with me today. Thank you for watching my videos. අපි ආයෙ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි.